ආයුබෝවන්. අද අපි ටිකක් ගැඹුරට යන්නයි හදන්නේ අපේ රටේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතරේ තියෙන මේ සංහිඳියාව අවබෝධය ගැන කතා කරන මූලාශ්‍ර කීපයක් අරගෙන. ඔව් විශේෂයෙන්ම අපි බලමු මේ ඉස්ලාමීය මූල ග්‍රන්ථයක් වෙන අල් කුරානය තියෙනවානේ. ඒක අර්ථකථනය කිරීමේදී තියෙන අභියෝග, එතකොට ඒ සම්බන්ධයෙන් තියෙන වැරදි වැටහීම් ඒවා ගැනස් කතා කරන්න වෙනවා. හරියටම අපේ අතේ තියෙන මේ මූලාශ්‍රවලත් කියවෙන්නේ කුරුවන් චින්තාව කියලා අලුත් පොතක් ගැනත් කියවෙන දේශනාවක කොටස් වගේක්. ඒක හරි. ඉතින් මේ විමර්ශනයේදී අපි බලන්නේ මේ ආගමික ග්‍රන්ථ එහෙම ඒවායේ ඓතිහාසික පසුබිම සංස්කෘතික කාරණා එක කොහොමද හරියට තේරුම් ගන්නේ කියලා. ඒ වගේම ඒ අවබෝධය කොහොමද ප්‍රජාවන් අතරේ තියෙන බාධක බිඳ දාලා අර සහජීවනයේ කියන එක ශක්තිමත් කරන්න උදව් වෙන්නේ කියලාත් බලමු නේද? අනිවාර්යෙන්ම. මුලින්ම තියෙන කාරණාව තමයි ඔය සහජීවනයේ අවශ්‍යතාවය. ඔව් මූලාශ්‍රවල කියනවා මේ රටේ ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම් ඒ කවුරු වුණත් ආගමත් ඒ වගේමයි නේද? බෞද්ධ, ඉස්ලාම්, හින්දු, කැතෝලික හරියටම හැමෝම එකිනෙකාට ගරු කරලා හරියට ඒක අම්මගේ දරුවෝ වගේ ජීවත් වෙන්න ඕනේ කියන එක. ඒක තමයි පදනම. හැබැයි එතනට එන්න නම් අර කිව්වා වගේ අනිත් අය මේ විශ්වාස මූල ග්‍රන්ථ ගැන හරි අවබෝධයක් තියෙන්න එපා. එහෙම තමයි. දැන් අල් කුරානය ගත්තොත් මූලාශ්‍ර කියන විදිහට තියෙන ලොකුම අභියෝගයක් තමයි මොකද්ද? ඒකේ ඓතිහාසික පසුබිම හරියට තේරුම් නොගැනීම. හිතන්ද මේක පහළ වෙන්නේ අවුරුදු 1400කටත් කලින්. ගොඩක් කාලයකට කලින්. ඔව් අවුරුදු 23ක් තිස්සේ එදා අරාබියේ තිබුණු සෑහෙන්න විශේෂිත තත්වයන් යටතේ අමුල් ජාහිලියා කියද කියන්නේ. ඒ කියන්නේ පසුබිම අමතක කරලා වචන විතරක් ගත්තොත් තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. අන්න ඒක තමයි. සන්දර්භයෙන් එළියට අරන් වචනයක් දෙකක් උපුටා දක්වන එක. කවුද එහෙම කරන්නේ? මූලාශ්‍රවල කියවෙන විදිහට සමහර අය මුස්ලිම් අයත් ඉන්නවා, මුස්ලිම් නොවන අයත් ඉන්නවා එහෙම කරනවා. මොකටද? තමන්ගේ අරමුණු වලට උදාහරණයක් විදිහට අර සටන් කිරීම ගැන නැත්නම් මත්පැන් ගැන තියෙන වාක්‍ය අරගෙන ඒවයේ මුල් අදහස පැත්තක තියලා භීතියක් හරි බෙදීමක් හරි ඇති කරන්න බලනවා. පරිවර්තනක් බලපානවා ඇති නේද? අනිවාර්යෙන්ම. පස්සේ කාලෙක කරන පරිවර්තනයක් වුණත් ඒ පරිවර්තකයාගේ දැනුම, එයාගේ සංස්කෘතිය, ඒ කාලේ සමාජ තත්ත්වය මේව බලපාන්න පුළුවන්. මුල් අදහස ඒ විදිහටම එන්නේ නැහැ හැමතිස්සෙම. ඒතකොට මේකට විසඳුමක් නැද්ද? ඉස්ලාම් චින්තනය ඇතුළෙම තියෙනවා. මූලාශ්‍රවල කියවෙනවා ඉජ්තිහාද් කියලා සංකල්පයක් ගැන. ඉජ්තිහාද්. ඔව්. ඒ කියන්නේ සරලවම ස්වාධීන තර්කණය, විචාර බුද්ධිය ඒවා පාවිච්චි කරලා වර්තමාන ප්‍රශ්නවලට අර මූල ධර්මවල හරියට හානියක් නොවෙන්න විසඳුම් හොයන එක. ඒ කියන්නේ අර කට් ඇන්ඩ් පේස්ට් කරනවට වඩා වෙනස් දෙයක්. හාත්පසින්ම වෙනස්. කාලෙට ගලප ගන්න එක. අතීතේ හිර නොවි ඉන්න එක. අන්න ඒ වගේ උත්සාහයක්ද අර කුරුවන් චින්තාව පොත. ඔව්. ඒක හොඳ උදාහරණයක් විදිහට මූලාශ්‍රයේ තියෙනවා. එහෙමද? ඔව්. එයා කුරාන්නේ පරිවර්තන 25ක් 30ක් විතර අධ්‍යයනය කරලා තියෙනවලු. කරලා අර වචනාර්ථයට වඩා ඒක ඇතුලේ තියෙන චින්තනය, ඒ කියන්නේ දාර්ශනය අදට විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සමාජයට ගැළපෙන විදිහට ඉදිරිපත් කරන්න හදපු උත්සාහයක්. ඒ කියන්නේ වචනවල එල්ලිලා ඉන්නේ නැතුව අදහස ගන්න එක. හරියටම. මූලාශ්‍රයේ තියෙන උදාහරණයක්. කම්කරුවෙකුගේ දහඩිය වියලෙන්නට පෙර ගෙවන්න කියලා ඉස්ලාම් ආගමේ තියෙනවා. ඔව්. දැන් ඒකේ වචනාර්ථය නෙවෙයි වැදගත්. දාඩිය වේලෙනකම් බලාගෙන ඉන්න එක නෙවෙයි. එතකොට අදහස තමයි සේවකයෙකු සූරා කන්න එපා. එයාට වෙලාවට සාධාරණව සලකන්න කියන එක. අන්නේ චින්තනය තමයි වැදගත්. හරිම පැහැදිලි. මූලාශ්‍රවල තව තියෙනවා අර සොෆ්ට්වෙයාර් හાર્ඩ්වෙයාර් කතාවක්. ආගමේ හරයයි බාහිර දේවලුයි ගැන. ඒක මොකද්ද? ඒකෙන් කියන්නේ හැම ආගමකම වගේ හරයක් තියෙනවනේ. ආධ්‍යාත්මික පණිවිඩයක්, චින්තනයක්. ඒක තමයි සොෆ්ට්වෙයාර් එක. හાર્ඩ්වෙයාර් එක. ඒ තමයි බාහිර දේවල්, චාරිත්‍ර, වාරිත්‍ර, ඇඳුම් පැළඳුම් වගේ දේවල්. ඉතින් මූලාශ්‍රය අවධාරණය කරනවා මේ බාහිර අරාබි සංස්කෘතියක් වගේ හાર્ඩ්වෙයාර් එකක් ඒ විදිහටම කොපි කරන්නක වඩා මොකද්ද කරන්න ඕන? ඉස්ලාමයේ හරය, ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් එක ඒක හරියට තේරුම අරගෙන අපේ අනන්‍යතාවය ඇතුලේ, ඒ කියන්නේ ශ්‍රී ලාංකික මුස්ලිම් අනන්‍යතාවයක් විදිහක ඒක ගොඩනගා ගන්න ඕනේ කියලා. තේරුණා. එතකොට මේ විදිහට સંદર્ભේ තේරුම් ගත්තම
අර ඉජ්තිහාද් වගේ දේවල් පාවිච්චි කළාම චින්තනයට මුල් තැන දුන්නම අර මුලින් කතා කරපු වර්ධි මත භීතිය ඇති කිරීම වගේ ඒවට පිළිතුරක් ලැබෙනවද? ඔව් ලැබෙනවා. මූලාශ්‍රය පැහැදිලි කරනවා කොහොමද සමහර අන්තවාදී කොටස් ඒ හැම ප්‍රජාවකම ඉන්න පුළුවන් කුරානයේ වචන විතරක් අරගෙන සන්දර්භය අමතක කරලා. ඔව් උදාහරණයක් විදිහට යුද්ධයක් ගැන තියෙන වාක්‍යයක් අරගෙන ඒක පහළ වුණේ මොන වගේ ආරක්ෂක පසුබිමකද කියලා බලන්නේ නැතුව අනිත්තව බය කරන්න පාවිච්චි කරනවා. අන්න එතනට තමයි කුරුවන් චින්තාව වගේ පොත් වැදගත් වෙන්නේ. ඒව උත්සාහ කරන්නේ අන්න ඒ වගේ වැරදි අර්ථකථන निराකරණය කරලා සැබෑ අවබෝධයක් දෙන්න. එහෙනම් මේ කතා කරපු දේවල් වලින් අපිට ගන්න තියෙන ප්‍රධානම පාඩම තමයි මේ ආගමික ග්‍රන්ථයක් දිහා බලද්දී වචනට විතරක් කොටු නොබි ඒකේ ඓතිහාසික සංස්කෘතික පසුබිම ඒ වගේ මේකේ හරය අර චින්තනය කියන එක අල්ලගන්න එක අතිශයින් වැදගත් කියන එක. ඒ වගේම අර විචාර බුද්ධිය ඉජ්තිහාද් පාවිච්චි කරන එක. ඔව් ඒකත් හැම ආගමකම තියෙන පොදු මානව සාරධර්ම හඳුනා ගන්න එකත් අනිවාර්යෙන්ම සහජීවනයේට පාර කපනවා. ඒක පැහැදිලි. ඉතින් අපි මේ කතා බහ මෙතනින් නවත්වද්දී තවදුරටත් හිතන්න මෙහෙම දෙයක් ඉතුරු කරන්න පුරවන් නේද? කියන බලන්න. මේ විවිධ ආගම්වල හරය ගත්තම හැම එකකම වගේ තියෙනවනේ සාමය, කරුණාව, අනිත් අයට ගරු කිරීම වගේ පොදු දේවල්. ඔව් ඇත්ත. ඉතින් අර බාහිර වෙනස්කම්, චාරිත්‍ර, සමහර වෙලාවට මතුවෙන වැරදි අර්ථකතන ඒ ඔක්කොම පැත්තකින් තියලා මේ ගැඹුරු පොදු හරයන් හොයාගෙන ඒවා ජීවිතයට එකතු කරගත්තොත් ඒක අපේ සමාජයේ තියෙන බෙදීම් නැති කරලා ඇත්තම සංහිඳියාවක් ගොඩනගන්න උදව්වක් වෙන්නේ කොහොමද කියන එක ගැන තවදුරටත් හිතන්න වටිනවා නේද? ඇත්තම වටිනවා. ඒක හොඳ කාරණාවක්.